හරි අයිබෝවන් අපි එහෙනම් අද හදන්න යන්නේ 14 වෙනි ගාන. හරි අපි පිළිවෙලට වැඩි කරගෙනවා. හරි බලන්නකෝ ඔයාගේ උත්තරේ මම කියන උත්තරේ මොකද ඔයාලා දෙන්නේ කියලා. හරි. කල්ලේ කරනවා වෙන පොඩ්ඩක් ගණන් ගන්න එපා. ගාන කියන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙම දීලා තියෙනවා අපිට ඔන්න ඔහොම දීලා තියෙනවා 2x 3x ධන 1 සහ 4x ධන 2 වලින් දැක්වෙනවා කියන්නේ එක්තරා සංඛ්‍යා අනුක්‍රමයක මුල් පද තුනලු. හරි මුල් පද තුනලු මේ දීලා තියෙන කියන්නේ. දැන් අහන මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ දෙයට මේක සමාන්තර ශ්‍රේණියක් බවට එනවා. හරි මතක් කරගන්න සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? පළමු පදේ හැර ඊළඟ පදය. අපි දෙවෙනි පදේ ගමු. දෙවෙනි පදයෙන් ඊට කලින් පදය අඩු කරපුවා. දෙවෙනි පදයෙන් පළවෙනි පදේ අඩු කරපුවාම එන උත්තරයම තුන්වෙනි පදයෙන් දෙවෙනි පදේ අඩු කරාමත් එන්නේ. හතරවෙනි පදයෙන් තුන්වෙනි පදේ අඩු කරාමත් එන්නේ. ඒ කියන්නේ යම් පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවාම එන අගය එකම නම් පොදුයි නම් මේක කියන පොදු අන්තරයක් සහිතයි කියලා. පොදු අන්තරයක් සහිත ශ්‍රේණි වලට සංඛ්‍යා රටාවට අපි කියන්නේ සමාන්තර ශ්‍රේණි කියලා. right. ඒතකොට ඔයාගේ පළවෙනි කොටසේදී ඔයා කරන්න ඕනේ මේක සමාන්තර ශ්‍රේණියක් බව පෙන්වන්න. ඒ කියන්නේ පොදු අන්තරයක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. හරි බලමු අපි එකම උත්තරේ එනවද කියලා. 3x ධන 1කින් අඩු කරන්න 2x. එතකොට මේ දෙන සදාර්ථය නිසා 1x එකක් ඉතුරු වෙනවා. ධන 1 කියලා එකක් එනවා. බලමු මේකෙනුත් මේක අඩු කරාම මේක එනවද කියලා. 4x ධන 2කින් අඩු කරන්න 3x ධන 1 කොහොම ලියාගත්තොත් නම් වැරදි. මෙතන අවුලක් නැහැ අඩු කිරීම දාලා මේක ලියුව හැකි තනි පදයක් නිසා. මෙතන අවුල තියෙන්නේ අඩු කිරීම දාලා ප්‍රකාශනයක් දීයදී අපි අනිවාර්යෙන් වරහන දාගත්තේ නැත්නම් මෙතෙන්ද බලපානවා. හරි. සබ් ප්‍රකාශනයක් අඩු කරද්දී වරහන් දාලා ලියන්න මතක් කරගන්න. හරි. මෙතන ඒතර 3x ඍණ 1 වෙනවා. ඍණ 1කින් වැඩි වුණා. හරිනේ. ඒතර මෙන්න මේ දෙක සුළු වුණාම x එකක් එනවා. මේ දෙක සුළු වුණාම ධන එකක් එනවා. අන්න අර උත්තරේ මෙන්න. දැන් කියනවා. right. ඔයාලා ලියනවා. පොදු අන්තරයක් ඇත. පොදු අන්තරයක් ඇත. මෙතන මොන වරන්නේ දෙලියන් පොදු අන්තරය මොකක්ද? x ධන 1යි. එම නිසා මේ සමාන්තර ශ්‍රේණියකි. හරිනේ? මේ සමාන්තර ශ්‍රේණියකි. හරි. එතකොට පොදු අන්තරයක් තියෙනවා නේ. සමාන්තර ශ්‍රේණියක් කියලා පෙන්නනවා. දෙවෙනි කොටසේදී මොකක්ද දාගෙන අහන්නේ? හතරවෙනි පදය 23යි නම් x හි අගය සොයා සමාන්තර ශ්‍රේණි මුල් පද තුන ලියන්න. මේ සමාන්තර ශ්‍රේණි ඊළඟට එන එක උත්තරය. හරි දැන් මේ ප්‍රකාශනයක් විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඒකේ අගය 23යි. හරි දැන් මට කියන්නේ පොදු අන්තරය අපිට x ධන 1ක්. බලන්න පළවෙනි පදයට පොදු අන්තරය එකතු වෙලා නේද දෙවෙනි පදේ හැදෙන්නේ. යම්කිසි පදයකට පොදු අන්තරය එකතු වෙලාම ඊළඟ පදේ හැදෙනවා. නේ tn ධන 1 හැදෙනවා. යම් පදයක් තියෙනවා ඒකට පොදු අන්තරය එකතු වුණාම ඊළඟ ඒ කියන්නේ අර ගත්ත පදයට වඩා එකක් වැඩි පදේ එනවා. එහෙම ලියුවොත් නම් පොඩි අවුලක් තියෙනවා. tn ධන 1 කියලා ලියුවොත් මේ පදේ ධන එකක් වෙන්නේ. n ධන එකක් හරි. කොහොම හරි කතාව මේකයි. පළවෙනි පදේට පොදු අන්තරය එකතු වුණාම දෙවෙනි පදේ එනවා. දෙවෙනි පදේට පොදු අන්තරය එකතු වුණාම තුන්වෙනි පදේ එනවා. තුන්වෙනි පදේට පොදු අන්තරය එකතු වුණාම හතරවෙනි පදේ එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. තුන්වෙනි පදයට පොදු අන්තරය d නෙමෙයි. පොදු අන්තරය එකතු වුණාම එන උත්තරේ 23යි. අන්න කතාව. හරිනේ. දැන් මේ දෙන්න 5x වෙනවා. මේ දෙන්න ධන 3ක් වෙනවා. වැඩේ තේරෙනවා. 5x සමානයි 23 ඍණ 3 වෙනවා. 5x සමානයි 20 වෙනවා. පහෙන් බෙදපු ගමන් x සමානයි 4 වෙනවා. හරි. x වලගේ 4යි. x කියන්නේ 4 කියලා හොයාගත්තා. පොදු අන්තරයට තුන්වෙනි පදයට පොදු අන්තරය එකතු කරාම ඉන්නේ 4වෙනි පදේ. අපිට ගාන කියන 4වෙනි පදේ 23යි. right. අපි මේ දෙක සමාන කරමු. හරි x තාව 4. අහන්නේ ඔක විතරක් නෙමෙයි. x වල අගය හොයලා එමගින් මේ ශ්‍රේණි මුල් පද තුන ලියන්න. හරි. එතකොට 2x කියන්නේ මොකද්ද? දෙවරක් x ට x 4යි. ඒ කියන්නේ පළවෙනි පදේ 8යි. මේ t1 t2 කියන්නේ 3x ධන 1. ආදිසදල ලියා ගන්න 3 වරක් 4 වෙනවා.
ධන එකකුත් එනවා 12ට එකක් 13යි t3 තුන්වෙනි පදේ 4x ධන 2 පොදු අන්තරය හරි 4x එක්ස්ට්‍රාට ආවේ 4 ධන 1 හරි 16යි 17යි මට හිතෙන්නේ නම් මෙතන දෙකනේ තියෙන හරි 18යි හරිනේ බලන්න දැන් මේ මෙතන 5ක් වැඩි 5ක් වැඩි ඇත්තටම පොදු අන්තරය කීයද x ධන 2යි කියන්නේ x ධන 1යි කියන්නේ 5යි තමයි x 4නේ ආවේ හරි ශ්‍රේණි මුල් පද තුන ඇහුවේ එතකොට 8 13 18 ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තර හරි ඊට පස්සේ මොකක්ද අහන්නේ මුල් පද n හි එකතුව n බෙදීම දෙවරක් 5න් ධන 1 මගින් ලැබෙන බව පෙන්වන්න right මේ ශ්‍රේණියේ දැන් අපි පද ටික ගන්නවා මේ පද ටික ගන්නවා පද ටික ඇවිල්ලා එකක් අපිට ආවේ 8 නේද පළවෙනි පදේ ආවේ 8 නේද 8 පළවෙනි පදේ 8 ආවා ඊළඟට 13 ආවා ඊට පස්සේ 18 ආවා ඔන්න උදාන ශ්‍රේණිය ආවා ඒ කියන්නේ මේකේ පළවෙනි පදේ 8යි පොදු අන්තරය 5යි පොදු අන්තරය 5යි අපෙන් අහන්නේ SN ලියන්න කියලා ඉතින් SN සමානයි අපි දන්න පදවල එකතු කරන්න සූත්‍රයක් තියෙනවා නේද ඒක සූත්‍රය ගමු අපි 2a ධන n ඍණ 1 වාරයක් d විභාගෙට ඇවිල්ලා තියෙන මේ වගේ ගණන් සාමාන්‍ය පෙළට හරි SN වෙනුවට SN වලගේ අහන්නේ n ඇසුරේ හරි දැන් ආදේශ කරගන්න n ඇසුරෙන් අහන්නේ එතකොට දෙවරක් a තියෙන්නත් බෑ d තියෙන්නත් බෑ ආදේශ කරන්න ඒ වෙනුවට 8 දාන්න පළවෙනි පදේ 8යිනේ n ඍණ 1 වාරයක් d 5යි මේක සුළු කරන්න ඔය කියන ප්‍රකාශයේ එතකොට SN සමානයි n බෙදීම දෙවාරයක් මෙතන 16යි මෙතන 5යි n ඍණ 5 5යි n ඍණ 5 ඒ 5න් මේ දෙන්න වැඩි කරන්න මෙයා වැඩි කරන්න තුන මෙයා වැඩි කරන්න තුන හරි දැන් හරි නේද මෙතන 11 එනවා 5යි n එනවා මේ මොකනවා अंतिम उत्तरे लिखेंगे SN සමානයි n බෙදීම දෙවරක් ඒක සංග්‍රහවල නම් ඕනේ නේ සුළුවන හඳා මෙතන 5යි n අපි මුලට ගමු 16 5 කියන්නේ 11යි right ඔන්න ඕකෙන් අපිට n වලට අපිට අවශ්‍ය ආගයක් දැම්මොත් ඊට අදාළ පද ගාන එකතු වෙනවා n වලට 20 දැම්මොත් පද 20ට එකතු වෙනවා දැන් මොකද හේතුව මේක a සහ d ආදේශ කරලා සුළු කරලා තියෙන්නේ අන්තිමේට යනවා මුල් පද 11 එකතු මුල් පද 11 අන්තිම කොටස මේකේ මුල් පද 11 නහන්නේ එහෙනම් ඉන්නකොට 11 ආදේශ කරන්න s 11 න්නේ හරි 11 බෙදීම දෙක වාරයක් පස්වරක් 11 ධන 11 පස්වරක් 11 ධන 11 කියන්නේ කීයද පස්වරක් 11 ධන 11 කියන්නේ 11 වරක් 6 නේ මෙතන 11 5යි මෙතන 11 එකයි 11 වරක් 6 හරිනේ 66යි වේදනා දෙකෙන් ගුණ කරලා ලියන්න 3 වරක් sorry 11 වරක් 3 33යි ආය 11 වරක් 3 33යි අර 3යි 36යි 363ක අගයක් තමයි හරිද කතා විචාරය එහෙනම් ඒක ඇවිල්ලා 14 වෙනි ගාන අද හවසට 15 වෙනි ගාන දානවා ඊට දවල් දෙද්දි නේද 15 වෙනි ගාන උත්තර දානවා ඔයා ගාන හදලා උත්තර හරි වැරදි බලන්න. කවුරු හරි ඉන්නවා නම් අර මම විශේෂයෙන් පන්තියේ ඉන්න ළමයිට මේ වැඩ ටික අපි දිනපතා කරන්නේ. මේක ඉතින් YouTube එකට දාන්න නිසා මේ පිටාය බැලුවත් අවුලක් නැහැ ඒක. වැඩක් කවුරු හරි කරගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕනේ පන්තියේ නාය විශේෂයෙන්ම හැමෝම එක මේ පිළිවෙලට කරන්න. පන්තියේ නාය විශේෂයෙන්ම කරන්න ඕනේ විදිහ තමයි ගාන හදලා උත්තරේ බලනවා මිසක් නේද මේ වීඩියෝ එක දාපුවාම මේක බලාගෙන උත්තරේ කියලා එන්නම් කොහොම වැඩ නම් කරන්න එපා නේද අපි නම් දැන් ඔයාගේ උත්තර දෙයක් කියනවා කියලා මම පන්ති ආපුවම බලන නිසා සමහර අය ඔය වගේ මරි මෝඩ වැඩක් කරනවා අපි නම් රැවටේ නේද කියන්නේ මොකද අපි නම් තමයි වැස්සට කියලා නේ පැංචා කියනවා වගේ හරි එහෙනම් පිළිවෙල වැඩි කරලා හරි අලුත් ගානේ හම්බෙයි ජය වේවා